ආයිබෝවන් යාළුවනේ ඔයගොල්ලෝ දන්නවද මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු වැරද්දක් කරපුවාම අපායේ ඔටෝ එලාම් එකක් වදිනවා කියලා දන්නේ නෑ එහෙනම් අහලා බලන්නකෝ මේ කතාව අපායේ එලාම් එකක් තියෙනවා මනුස්ස ලෝකේ මිනිස්සෙක් වැරද්දක් කරපුවාම ඒ එලාම් එක ඔටෝ වැඩ කරනවා හොඳේ පරිස්සමින් එක්තරා රටක රජ කෙනෙක් හැම අවුරුද්දකම දානයක් දෙනවා මේ දානේ දෙන්නේ දුගී මගී යාචකාදීන් සියලු දෙනාටම රටවැසියන් සියලු දෙනාටම රජුරුව මේ දානේ බොහොම පිළිවෙලට පිරිසිදුව නිවැරදිව මේ දානේ සකස් කරලා ඒ දානේ පිළිගන්නවනවා. ඔන්න ওই විදිහට රජුරුව එක අවුරුද්දක ওই දානේ ලෑස්ති කරලා අරක් කැමියන්ට කියලා කැම ටික ලෑස්ති කරගෙන යන වෙලාවේ ඔය රජවාසලට කිට්ටුව වනාන්තරයක් තියෙනවා. ඔය වනාන්තරයේ ඉඳපු වයසක ගොඩාක් වයසට ගිහපු නාගයෙක් ඔය වනාන්තරෙන් එළියට එනවා. වනාන්තරෙන් නාගයා එළියට ආපුවාම අහසේ ගියපු උකුස්සෙක් මේ නාගයා දකිනවා. උකුස්ස කරන්නේ වේගයෙන් ඇවිල්ලා අර නාගයා දෙහ ගන්නවා. දෙහගෙන දැන් අහසෙන් යනවා. මේ වෙනකොට නාගයාත් දැන් මැරිලා. ওই විදිහට අහසෙන් යන්නේ අර රජවාසලේ කෑම උයන ස්ථානයේ පසු කරගෙන තමයි අහසෙන් යන්නේ. නාගයාගේ මුඛයෙන් විෂ බින්දුවක් වැටෙනවා. ඒ විෂ බින්දුව වැටෙන්නේ අර සකස් කරන කෑම භාජනයක් ඇතුළටම. දැන් මේක නාගයා මිය ගිහිල්ලා නාගයා දන්නෙත් නැහැ. උකුස්සා දන්නෙත් නැහැ. කෑම සකස් කරන අරක් කැමියා දන්නෙත් නැහැ. දැන් කොහොම හරි නාග විස මේ කෑම වෙල මිශ්‍ර වෙලා. රජ්ජුරුවොත් මේ වගක් දන්නේ නැහැ. රජ්ජුරුව ඇවිල්ලා ඕන දැන් දුගී මගේ යාචකාදීන් ඉන්නවා. ඒගොල්ලොන්ට කෑම බෙදාගෙන යනවා රජ්ජුරුව. ඔය කෑම කාපු කිහිප දෙනෙක් මිය යනවා. අයියෝ රජ්ජුරුව දුක් වෙලා විස්සෝප වෙලා බොහෝම කනගාටුවෙන් ඒ දාණය එතනින් නතර කරලා රජ්ජුරුව රජවාසලට යනවා. මෙන්න මේ අවස්ථාවේ අර අපි කියපු අපායේ ඔටෝ එලාම් එක වදිනවා. අපායේ ලියන මහත්තයා පොතත් අරගෙන යම රජුරෝ ගාවට දුවගෙන ඇවිල්ලා කියනවා මනුස්ස ලෝකේ මෙහෙම මනුස්ස ඝාතන කිහිපයක් වෙලා තියෙනවා. මේකේ වැරදිකාරය අපි ලියලා තියාගන්න ඕනේ යම රජතුමනි. යම රජුරෝ බලනවා ඇත්තටම මේකේ වැරද්ද නාගයට පටවන්න බෑ. නාගයා මිය ගිහිල්ලා. උකුස්සට දාන්නත් බෑ. හේතුව තමයි උකුස්ස මේ වගේ දන්නේ නැහැ. අරක් කැමියට දාන්නත් බෑ. අරක් කැමියත් මේ වගේ දන්නේ නැහැ. රජ්ජුරුවන්ටත් මේක ලියන්න බෑ. යම රජ්ජුරුව කියනවා අර ලියන මහත්තයාට එයාගේ වැරදි ලියන පොතේ අන්තිම පිටුවේ මේ කාරණේ ලියලා ඔටෝ එලාම් තියලා තියන්න කියලා. හරිද යාළුවනේ? ඉතින් ඔහොම කාලයක් ගත වෙලා යනවා. කාලයක් ගත වෙලා ගිහිල්ලා රජ්ජුරුවන්ට හිතනවා රජ්ජුරුවෝ දීපු දාණය නැවත ආරම්භ කරලා දාන දෙන්න ඕනේ කියලා. රජ්ජුරුවෝ වෙනදටත් වඩා හොඳට පිළිවෙලට පිරිසිදුව සුරක්ෂිතව මේ දාණය සංවිධානය කරනවා. ඔන්න ඔය දවසේ මේ රාජ්‍යයෙන් පිටස්තර රාජ්‍යයක කණ්ඩායමක් අපි හිතමුකෝ වන්දනා කණ්ඩායමක් එනවා මේ රාජ්‍යයට. ආපුවාම මේගොල්ලන්ට ආරංචි එනවා මේ රටේ රජ්ජුරුවෝ දානයක් දෙනවා. අපිත් ගිහිල්ලා ඒ රජවාසලේ දාණය කමු කියලා මේ අය එනකොට එක්තරා කාන්තාවක් අහනවා ඔයගොල්ලෝ කොහෙද යන්නේ? අර මිනිස්සු කියනවා අර රජ්ජුරුවන්ගේ දානයක් දෙනවනේ. අන්නේ දානේ කන්න තමයි අපි යන්නේ. අර ගෑනු කෙනා කියනවා අයියෝ අර වහදීලා කණ්ඩ දෙන රජ්ජුරුවන්ගේ දානේ කන්නද යන්නේ? ඔය රජ්ජුරුව වහ දාන ඔය කෑමට කලින් අවුරුද්දෙත් මිනිස්සු ගාණක් මැරුණා. යන්න එපා කියලා. යාළුවනේ
අපායේ ඔටෝ එලාම් එක වැඩ කරනවා. ලියන මහත්තයා ගන්නවා පොත දුවගෙන එනවා. ඇවිල්ලා යම රජුරුන්ට කියනවා අර අපි කලින් අවුරුද්දක පොතේ පිටිපස්සේ ලියලා තිබිච්ච වැරැද්දට අදාළව යම රජතුමනි එලාම් එක වැඩ කරා. යම රජුරුව සොයලා බලනවා. ඇත්ත තමයි. කිසිම විමසිල්ලක් වග විභාගයක් නැතුව මොකද්ද උනේ කියලා දන්නේ නැතුව යම් මිනිස්සෙකුන්ට වරද්දක් පටවනවා නම් නිකම් වට්ටි අම්මලා වගේ සොයන්නේ බලන්නේ නැතුව චෝදනා කරන අය ඉන්නව නේද? අන්නේ අය වෙනුවෙන් ඔන්න ඔය ගැහැණු කෙනාට අර පරණ මනුෂ්‍ය ඝාතනට අදාළව වැරැද්ද ලියාගන්න කියනවා. ඉතින් යාළුවනේ හොඳට පරිස්සම් වෙන්න. අපි කට පරිස්සම් කරගත්තේ නැතෝතින් අනුන්ගේ වැරදිත් අපේ කවුන්ට් එකට වැටෙන්න පුළුවනි.